පිච්ච මල් ගොතා යාදේවියෙන් වඩින්න නිත්‍ය රංජනා කොලම් රටා වැටිච්ච ලෝකේ පතා හිතේ බැතුම අරන් යමුද ආවඩා කියා වාජෙන්න சொல்ல ஒரு அர்த்தம் சொல்லவா தேம்போத பிங்களோட அடிபாதவா எந்த உலகம் சொல்ல வேகம் சொல்லவா கடவ எனவ எரிக்க சிறது கவிதை அல்லவா வா என்னோடு சேர்ந்து பாடவா இன்ப கண்டு வா நெஞ்சில் உள்ள வார்த்தை கொண்டு வா என்னோடு சேர்ந்து பாடவா தும்ப மறுக்குடா நெய் ஜோல நீகே அழியால் பாடவே பிச்ச பிச்ச மால் கொத்தா யால் தேவி என் பணிந்த நித்திய ரஞ்சனா கோலம் ரட்டா பிச்ச லோகே பதா හිතේ බතුම අරන් යමුද ආවඩා කියා போதுமா இந்த அர்த்தம் போதுமா வேண்டுமா இன்னும் கொஞ்சம் வேண்டுமா ஜீவிதே துச்ச சும்மிடிந்தராதரே கவியலியமு ராஜனா regare sarsa regare sarsa regare sarsa dadare regare sarsa dadari nisa re ga ma ga nisa mama mama ba ga 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 de 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 sani ga ma ba de nisa nisa da ba ma ga ra na de re yal paadave piccha piccha mal kota yal devi en vadinna nitya ranjana kolam rata peticha loke pata hite batuma aran yamuda avada kiya vajenna solla orudu martham sollava depoda pingaloda aadi padava dum yedda ulagam solla vegam sollava kadava yanava yaraka sarada kavida allava Electrifying performance by Aaron. Let's hear it once again. Aaron, ඔයාට නෙවෙයි dance කළා අපිට මහන්සි. ඔයාට මහන්සි නැද්ද? මහන්සි. Coach Suresha. ඒ කියන්නේ නතාෂා දැන් මේ 3-4 දිනක් ගායනා කරපු ගීතයක් තනියෙන් ගායනා කිරීමම ලොකු අභියෝගයක්නේ. ඒ එකම මේ පුතාගේ ඒ ජව සම්පන්නකම ඒ ගායනය පුරාවම එයාගේ ඒ ඇක්ට් එකෙත් ඒ ගායනෙත් ඒ ජවය මුල ඉඳලා අගටම තිබ්බා. හඬේ සහ එයාගේ ඇක්ෂන්ස් වලින් ඒ හැමදේම මුල ඉඳලා අගටම ඒ එකම විදිහට තිබුණා. පොඩ්ඩක්වත් දැන් සාමාන්‍යයෙන් ඒ ජවය ටික ටික අඩු වෙනවනේ ඕනම කෙනෙක්ට. හැබැයි ඒක මුල ඉඳලා අගටම එකම අපි නිකන් ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා. මොකද හුස්මක් ගන්නවත් තැනක් ඒ ගීතේ නෑ ඇත්තටම ගත්තොත්. මොකද ඒ තරම්ම මේ තනියෙම මේ 3-4 දිනක් ගායනා කරන ගීතයක් ගායනා කරානේ. ඉතින් පුතේ මේක ඔයාගේ අභියෝගය හොඳටම ජයගත්තා. ඔයා හොඳටම ඒ සිංහල භාෂාව, දමිළ භාෂාවෙන් මේ ඉතින් සැබෑම දක්ෂයෙක්ට විතරයි ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒක තමයි වොයිස් කිඩ්ස් අපේ දක්ෂයින්ගේ හැටි. ඉතින් ඔයාට සුබ ප්‍රාර්ථනා කරනවා. thank you coach Thank you coach for that. Coach Nandini. නටාෂා දැන් අපි බ්ලයින්ඩ් ඔඩිෂන්ස් වල performances දකින්නේ සමහර වෙලාවට මුලින්ම හැරුණා නම් මුලින්ම දකිනවා. එක්ක මැදදී නැත්තම් දකින්නෙම නැති වෙලාවලුත් තියෙනවා. හැබැයි මේ performances වල මට මතකයි සාමාන්‍ය පොඩි movements perform කරා. සාමාන්‍ය විදිහට ලොකු සමහර අයගේ confidence නැහැ. හැබැයි එහෙම නැති අයත් සමහරවිට මේ වෙනකොට ගොඩාක් confidence හැදිලා තියෙනවා. දැන් මේ ඒරන් කියන එක්කෙනා confidence තිබ්බ බබෙක්. හැබැයි මම දකින්න තව ගොඩාක් වැඩි වෙලා කියලා. මොකද මේ ගීතය ගායනා කරන්නත් ලේසි නැහැනේ. ගොඩ දෙනෙක් ගායනා කරන ගීතයක්. එතකොට හුස්ම ගන්න වෙලාවකුත් නැතුව මේ performance එකක් තියාගෙන මුළු audience එකම entertain කරලා ඉතින් මේ වගේ confidence level එකක් එන්නම වැඩි වෙන්නේ
එකපාරට බෑ. මං හිතනවා මේ දැන් මේ තුන්වෙනි මේගොල්ලෝගේ රවුන්ඩ් එකනේ මේ වෙනකොට ලොකු තැනකට මේගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි Voice Kids වේදිකාව. අපේ මං හිතන්නේ හැම දෙයක් එක්කම බැලුවත් මේකේ ප්‍රමිතිය සහ මේ ගොල්ලොන්ගෙන් එන අවුට්පුට් එක කියන්නේ මේ කරන performance එකේ තියෙන quality එක තියෙන්නේ මේ Voice Kids හරහා. ඉතින් ඒක බලා ගන්න පුළුවන් මොකද ඒ තරමට මේගොල්ලෝ හරිම දක්ෂයි. ඒ දක්ෂතාවය අපිට මැණික් ගලක් හම්බුණා මේක උපදාලා ඒක ලස්සන මැණික් කැටයක් වෙනකම්ම ගෙනියනවා. ඉතින් ඒ වගේ තමයි මේ ඒරනුත්. ඉතින් හරිම ලස්සනයි. අද දවසේ මම හොඳට ඉඳගෙන ඩාන්ස් කරා, එන්ජොයි කරා. ඔයාගේ performance concert එකකට ගිහිල්ලා වගේ රස වින්දා. Thank you, coach. Thank you coach for that. Coach Pradeep. දරුවෝ මේ වේදිකාව හරහා ලබන පන්නරය තුලින් ඒගොල්ලන්ගේ තිබුණ හැකියාවන් දියුණු වෙලා ජාත්‍යන්තරයත් එක්ක අපිට තරග කරන්න පුළුවන් ලෙවල් එකකට ටික ටික එමින් පවතිනවායි කියන එක අනිවාර්යෙන් මට කියන්න පුළුවන්. අපි ඒක දකිනවා හැම කෝච් කෙනෙක්ගෙම දරුවන්ගේ දක්ෂතා අපිට මෙතෙන්දි පේනෙද්දී. ඒ වගේම අපේ මේ දරුවා ස්පෝර්ට්ස් කරනවද පුතේ? ඔව් coach. ඇත්ලටික්ස් කරනවද? කාලයක් ඇට්ලටික්ස් කරා දැන් පොඩ්ඩක් නවත්තලා ඉතින් මොනවා වුණත් ඔයාගේ එනර්ජි එක තියෙන තැනින් ඔයාට යන්න දුරක් තියෙයි පුතේ. රයිට්? ඒක මතක තියාගන්න. ඒ දුර යන්න ඔයාට ආශිර්වාද කරනවා. Thank you, coach. ඒරන් මොකද හිතන්නේ කෝචස්ලා මෙච්චර ලස්සන කමෙන්ට්ස් දෙනවා ඔයාගේ ගායනය රංගනය මේ හැම දෙයකින්ම අපි හැමෝවම කුල්මත් කරා. මොකද හිතන්නේ? හරිම සතුටුයි. හරිම සතුටුයි. Okay, so thank you so much. අපි ආයමත් මුණන්නේ. Please give it up for Aaron Jehan. මගේ ටීම් එකේ මේ පර්ෆෝමන්ස් එකට ඔයත් කැමති නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ පර්ෆෝමන්ස් දිගටම බලන්න කැමති නම් අමතක නොකර The Voice Kids Sri Lanka YouTube channel එක subscribe කරන්න.